අද උදේ පාන්දරවා ඇහරනකොට වගේ ලාම්ම එක ස්නස් බටන් එකවා කී පාරක් එපුවද එත් එක්කම ඉක්මං වෙන්න ඕන කෙල්ලොකු ප්‍රශයකින්වා දවස පටන් ගන්න කෙනෙක්ද. හැබැයි මේ අතර එක මිනිස්සු කොට්ටාසයක් ඉන්නවා එයාල උදේ ඇහරන වෙලෙඉඳම් ලොකු එනර්ජයකින් හරි අපූරුවට යාලගේ දවස හරි උනන්දුවෙන් පටන් ගන්නවා. ඇත්තටම මේකට හේතුව එයාලගේ ජානමය වෙනස්කමක්ද නැත්නම් යාලා වාසනාවන්තයිද. නෑ මේ දෙකම නෙමෙයි මේකට හේතු. මේකට බලපාන ප්‍රධානම හේතු වෙන්නේ ඔයා ඇහැරුණ වෙලේ ඉඳම් පළවෙනි මිනිත්තු කිහිපය තුල ඔයා කරන දේවල් එක්ක. අද මේ වීඩියෝ එකකින් අපි කතා කරනවා විද්‍යාත්මකව තහවුරු වෙලා තියෙන ඔයාගේ මොළයේ මෙන්න මේ සතුට කියන කෙමිකල්ස් ඇක්ටිවේට් කරන ඔයාගේ දවසේ මූඩ් එක හදන පුරුදු කිහිපයක් ගැන. එහෙනම් සම්පූර්ණ වීඩියෝ එක ස්කිප් නොකර බලන්න. ඒ වගේම මේ වගේ දේවල් දැනගන්න කැමති කෙනෙක් නම් Mind Cortex අපිව subscribe කරලා එකතු වෙන්න. පළවෙනි පුරුද්ද ඉතාමත් පොඩි දෙයක්. ඒ කියන්නේ තත්පර 60ක දෙයක් තමයි ඔයාලට කරන්නේ. මේකට අපි කියනවා 60 second wake up reset කියලා. ඔයාත් උදේ ඇහැරුණ ගමන්ම ඔයාගේ ෆෝන් එක අරගෙන ස්ක්‍රෝල් කරන්න පටන් ගන්නවා ඇති. එහෙම නැත්නම් ඔයාගේ notifications check කරනවා, YouTube එක open කරන්න යනවා ඇති. මේ දේවල් නවත්තන්න. ඒ වෙනුවට පළවෙනි තත්පර 60 ඇතුළත ඔයා හැමින් හුස්ම ගන්න ගමන් ඔයා අවදි වුණා කියලා ඔයාට දැනෙන්න දෙන්න. විද්‍යාවේදී අපි මේකට කියනවා transition force කියලා. මේ පළවෙනි මිනිත්තුවෙන් ඔයාගේ serotonin වැඩි කරනවා වගේම ඔයාගේ stress hormone එක වෙන cortisol මෙතනදී අඩු කරනවා. ඒ කියන්නේ ඔයාගේ මුළු දවසම ඉමෝෂනල් ටෝන් එක සෙට් කරන්නේ මෙන්න මෙතන. දෙවනි පුරුද්ද තමයි morning light exposure කියලා කියන්නේ. සාමාන්‍යයෙන් අපි නිදාගන්න කාමරේ curtains තියෙනවා. එහෙම නැත්නම් ජනේලයක් තියෙනවානේ. ඔයා එතෙන්ට ගිහිල්ලා විනාඩි 2ක් ඔයා natural light එකක ඉන්න. ඒ කියන්නේ මෙතනදී ඔයා කෙලින්ම ඉර දිහා බලාගෙනම ඉන්න ඕනේ නැහැ. ස්ටැන්ෆෝඩ් යුනිවර්සිටි එකේ කරපු පර්යේෂණ වලින් මේක තහවුරු වෙලා තියෙනවා. මේ උදෑසන හිරු එළිය ඔයාගේ serotonin වැඩි කරනවා වගේම ඔයාගේ body clock එක regulate කරනවා. ඒ කියන්නේ ඔයාගේ දවසේ mood එක improve කරනවා වගේම ඔයාගේ දවසේ තියෙන energy එක boost කරන්න මේක හේතුවක් වෙනවා. සරලවම කිව්වොත් ඔයාගේ ශරීරයේ තියෙන ස්වභාවික භාවය on කරන නිකන් ස්විච් එකක් වගේ එකක් තමයි මේක. තුන්වෙනි පුරුද්ද තමයි make your bed. දැන් ඔයා හිතනවා ඇති ඇඳ හදනකින් මොකක්ද වෙන වෙනස කියලා. මේක විද්‍යාත්මකව පැහැදිලි කරනවා නම් උදේ පාන්දරම ඔයා මොකක් හරි පොඩි ටාස්ක් එකක් කම්ප්ලීට් කරාට පස්සේ ඔයාගේ බ්‍රේන් එකේ තියෙන ඩෝපමීන් කියන හෝමෝනය රිලීස් වෙනවා. ඩෝපමීන් කියලා කියන්නේ අපි යම් දෙයක් කම්ප්ලීට් කරාට පස්සේ මේක තවදිගටත් කරගෙන යමු කියලා හිතන විදිහට ඔයාගේ බ්‍රේන් එක හසුරවන හෝමෝනය. ඉතින් මෙතනදී කරන්නේ ඔයාට දවස පුරා කරන්න තියෙන වැඩවලට උනන්දු ඇති වෙනවා, මොටිවේෂන් එක වැඩි වෙනවා වගේම ඔයාගේ සතුට ටිකින් ටික වැඩි වෙන එක. හතරවෙනි පුරුද්ද තමයි 10 deep breaths කියලා කියන්නේ. සාමාන්‍යයෙන් මේකට උපරිම ගත වෙන්නේ තත්පර 45ක වගේ කාලයක්. මේ පොඩි කාලය ඇතුළත ඔයාගේ දවසම තීරණය කරන්න පුළුවන්. ඔයා රැකියාවකට, පාසලකට එහෙම නැත්නම් ආගම ගමනක් යන්න කලින් ගැඹුරු හුස්ම 10ක් ගන්න ඕනේ. මෙතනදී විද්‍යාත්මකව වෙන්නේ ඔයාගේ ස්නායු පද්ධතිය ඇක්ටිවේට් වෙන එක. ඒ නිසා ඔයාගේ ශරීරය කාම් මෝඩ් එකකට එනවා. ඒ කියන්නේ ඔයාගේ තියෙන ස්ට්‍රෙස් එක අඩු වෙලා වගේ ફોකස් එක වැඩි වෙනවා. ඒ වගේම ඔයාගේ ඉමෝෂනල් බැලන්ස් එකත් මෙතනදී ඉම්ප්‍රූව් වෙන්න පටන් ගන්නවා. පස්වෙනි පුරුද්ද තමයි water before coffee. කලබල වෙන්න එපා. මම මෙතනදී ඔයාලට කියන්නේ ඔයාගේ කොෆි එකවත් ඔයාගේ තේ එකවත් ඉවත් කරන්න කියන කතාව නෙමෙයි. ඇත්තම කතාව තමයි ඔයා උදේ පාන්දර අවදි වෙන්නේ පැය 6ක 7ක නිින්දක ඉන්නේ. ඒ වෙනකොට ඔයාගේ මොළේ ඩිහයිඩ්‍රේටඩ් විදිහට තමයි තියෙන්නේ. ඉතින් කොෆි එකකින් කැෆේන්ස් ඔයාගේ ඇඟට දාගන්නවට වඩා මුලින්ම ඔයා වතුර වීදුරක් බොන එක තමයි මෙතනදී හොඳම දේ වෙන්නේ. මෙතනින් ඔයාගේ මූඩ් එක ඉම්ප්‍රූව් වෙනවා වගේම ඔයාගේ ශක්තිය ඉක්මනට වර්ධනය කරගන්න පුළුවන්. සරලවම කිව්වොත් ඔයාගේ මොළේ මෙතනදී wake up කරගන්න ලේසි. 6 වෙනි පුරුද්ද තමයි good movements කියලා කියන්නේ. මෙතනදී ඔයාට workout කරන්නවත් එහෙමත් නැත්නම් gym එකකට යන්නවත් නැත්නම් යෝග කරන්නවත් ඕන වෙන්නේ නැහැ. මෙතනදී ඔයාට ඕන වෙන්නේ තත්පර 60ක වගේ පොඩි කාලයක්. ඒ කියන්නේ සරලවම ඔයාට පුළුවන් ඔයාගේ අත් දෙක ටිකක් හසුරවන්න එහෙමත් නැත්නම් squats දෙකක් තුනක් ගහන්න. එහෙමත් නැත්නම් ඔයාට අතපය හසුරවල ටිකක් නටන්න. මේකෙන් ඔයාට තියෙන වාසිය තමයි ඔයාගේ දවස පුරාම ඔයාට හොඳ mood එකක ඉන්න මේක උදව් වෙනවා. 8 වෙනි පුරුද්ද තමයි avoid negative inputs කියලා කියන්නේ. ඔයා උදේ ඇහැරුණ ගමන්ම ඔයාගේ මොළේ නිකන් හරියට අලුතෙන් ප්‍රෝග්‍රෑම් කරපු software එකක් වගේ. මේ නිසා ඔයාගේ පළවෙනි පැයේදී ඔයා ඩ්‍රාමා බලන්න, එහෙම නැත්නම් නරක පුවත් අහන්න, negative comments කියවන්න, toxic මිනිස්සුත් එක්ක කතා කරන්න මේ වගේ දේවල් වගේ හිතට දාගන්න එපා. මේක නිකන් හරියට ඔයා උදේට කන කෑම එක වගේ. ඔයා නරක දෙයක් කෑවොත් ඔයාට දවසම අසනීප වෙලා තමයි ඉන්න වෙන්නේ. මෙන්න මේ වගේ තමයි ඔයාගේ පළවෙනි පැය ඇතුළත ඔයා ඔළුවට දාගන්න දේවල් ඍණාත්මක දේවල් වෙන්න හොඳ නැහැ. වීඩියෝගේ අවසාන වෙනකන් ඔයා හිටියනම් දැන් දන්නවා ඔයාගේ මූඩ් එක කොහොමද ඇක්ටිවේට් කරගන්නේ කියලා. මම මෙතනදී ඔයාලට පුරුදු 7ක් කිව්වනේ. හැබැයි මෙතනදී ඔයාගේ පුරුදු 7ම එකපාරට කරන්න යන්න එපා. ඔයා හෙට උදේ ඔයාට හිතට දැනෙන එකක් try කරලා බලන්න. මෙන්න මේ විදිහට කරගත්තට පස්සේ ඔයාගේ දවස අර මං ඉස්සෙල්ලා කියපු විදිහට fresh විදිහට ඔයාට පටන් ගන්න පුළුවන්. හොඳ මූඩ් එකකින් ඔයාගේ දවස ගත කරන්න පුළුවන්. මේ කියපු දේවල් ඔයාගේ ජීවිතේට වැදගත් කියලා හිතුණා නම් වීඩියෝ එකට like එකක් දාන්න. ඒ වගේම මේ වගේ දේවල් දැනගන්න Mind Cortex අපිව subscribe කරලා තියාගන්න කියලාත් මතක් කරනවා. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්.